සර් ඉතින් ඒ උනාට මේ කියන්නේ එතිලීන් කියලානේ. ඉන් කියන්නේ ඇල්කීනනේ. නෑ ඒ එතීන්. මෙතන ලියන්නක් තියෙනවා. මේ මොකද්ද මේ? එතිලීන්. එතිලීන් කියන්නේ එතයින්ටම තමයි. මෙයාව හදාගන්නේ කොහොමද? මෙයා හැදෙන්නේ ළමයි ඉදුණු ගෙඩිවල. කොහේ හරි ගහක ඉදුණු ගෙඩි තියෙනවා නම් එතිලීන් හැදෙනවා. හැදිලා වායුවක් විදියට මේක විසරණය වෙනවා. එතිලීන් හැදෙන්නේ ගහේ වෙන කොහේ හරිද ඉදුණු ගෙඩි වලද? ඉදුණු ගෙඩි වල ඊට පස්සේ වායුවක් විදියට යනවා. එතකොට මොකෝ වෙන්නේ? එතිලීන් වදින ගෙඩිය මොන වෙන්න ගන්නවද? ඉදෙන්න ගන්නවා. දැන් ඔන්න අමු අන්නාසි ගොඩක් මැද ඉදිච්ච අන්නාසියක් තිබ්බොත් සිද්ධ වෙන දේ කියන්න බලන්න. අනිත් ඒවා ටක් ගාලා ඉදෙනවා. ඔය අත්දැකීම නැද්ද දිවුල් වල? පැහිච්ච දිවුල් ගොඩක් මැද එක ඉදුණු ගෙඩි දිවුල් ගෙඩියක් තිබ්බොත් අනිත් ඒවා ඔක්කොම මොකද වෙන්නේ? ඉදෙන්න ගන්නවා. ඒක තමයි ඇත්ත. තරුණ පිරිසක් නාබර ගැටවර පිරිසක් මැද්දිට පොඩි එකෙක් ආවොත් මොකද වෙන්නේ? අනිත්‍යම පොඩි වෙනවද නැත්නම් පොඩි එකා හොඳ කතා ටිකක් දැනගන්නවද? ළමයි ඉන්න කාලෙක ළමයා ඇසුරට යවන්න ඕන එයාට ගැළපෙන කට්ටියට. නැත්නම් ළමයා ඉක්මනින් ඊදෝ ගත්ත හැකි. ඒකත් මතක තියාගන්න. දැන් පස්සේ මිනිස්සු මේ සීන් එක දැනගත්තා අම්මට සිරි මෙහෙම එකක් හැදෙනවා කියලා. මුම් මේක කෘතිමව හදන්න ගත්තා. එතලින් කෘතිමව හදන්න ගත්තා. හදලා අර හෙන්න අමු හිරිපල අමු මගුල් වලට මේක ගහන්න ගත්තා. ගැහුවක මම මෙන්න ඉදෙනවා. ඔය කෙසෙල් එහෙම තියෙන්නේ පේන්ට් කළා වගේ. හොඳ කහ පාටයි. දිගහැරලා ගත්තාම දැන් අඹ බලන්න අඹ හොඳ කහ පාට තියෙනවා. කපලා ගත්තා කියලා කියන්නේ ලුණු දෙහි කෑවා වගේ. තේරුණාද? දැන් මේ අපරාධේ පුවක් වලටත් කරනවානේ. අනේ අර අහිංසක වයසක මිනිස්සු ටික. හොඳට ඉදිච්ච පුවක් ගෙඩි වෙනුවට තියෙන්නේ කොහොමද? තද කොළ පාටියක් තියෙනවා ගැව්වා ඇතලින් පාරක්. ලස්සනට කහ පාටට තියෙනවා. කපලා බැලුවාම කහට වැඩි ඔන්න එතිලින් වලට කරන්න පුළුවන් දේවල්. කොහොමද කෘතිමව එතිලින් හදන්නේ? දන්නේ නැද්ද? ඒකනේ ඉතින් කියන්නේ. ඔක්කොම අවදියෙන් ඈ. එහෙම තමයි ඉන්න ඕන. චූටි මහතුරු දන්නව නැත්තම් ගොදුරු වෙනවා කියලා. මෙන්න මෙහෙම සංයෝගයක් තියෙනවා ළමයි. කියුව හැකිද මේක? අර වැඩේ දින වලගේ කෙමිස්ට්‍රි මේ තරම් දුර දුවලා නැහැ නේ ඒකයි අපරාධ නැත්තම් මේ හොදට ගන්න දෙනවා මට ආහා C2 එම කාලේ නේ කැල්සියම් කාබයිඩ් මොකද මේකට කියන්නේ කැල්සියම් කාබයිඩ් මේකේ තියෙන්නේ මොන අයන දෙක වෙන්නේ නැද්ද කැල්සියම් අයනයයි කාබයිඩ් අයනයයි කැල්සියම් අයනය මොකද්ද ඔයාලා දන්න Ca2+ ඒකත් එක්ක මෙයා ඉන්නවනම් මෙයාගේ අයනය කියන්න බලන්න. C2-. මේ දෙක මොකද වෙන්නේ? C2-. කොබන කාබයිඩ්ගේ අයනය මොකද්ද? C2-. අපි දාමු ජලය මෙයාට. ජලයේ තියෙන අයන දෙක කියන්න බලන්න. H+ OH-. දැන් කවුරු එක දෙකතු වෙන්නේ? වල එහෙම නෙවෙයිද කෙමිස්ට්‍රි ඉගෙන ගන්න? කවුරු එක දෙකතු වෙන්නේ? කැල්සියම් OH එක කාබයිඩ් H+ එක. කැල්සියම් OH එක එකතු වුණාම මොනවද හැදෙන්නේ? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. මෙතන C2-. උදාසීන කරන්න හයිඩ්‍රජන් කීයක් එන්න ඕනද? එක්කෙනෙක්. හයිඩ්‍රජන් දෙකක් ආවා.
දැකලා පුරුදුද බලන්න. මොකද මේ හැදෙන්නේ C2H2 මොකද්ද? එතිලීන්. ඕක තමයි ඔය කාබයිඩ් ගහනවා කියන්නේ. මේ අපේ හිතන මොනවාරි විශේෂ දෙයක් මේ සිරින්ජ් එකට අරගෙන මෙහෙම ටිස් ගාලා හැම මිදිගෙඩියටම ගහන වේදී. කන්න හොඳ නැහැ. එහෙම කන්නේ පළතුරු ලෑල්ල ළඟ කාබයිඩ් කුඩු ඉහලා ඒකට වතුර ගහන. එච්චරයි. නැතෝ මේ විශේෂ දෙයක් අර සුදු කබාය දාගෙන පළතුරු වෙලෙන් දැවෙලා මෙහෙම එහෙම නෑ. ඒ මිනිස්සු මේක දන්නෙත් නෑ. තේරුණාද? කාබයිඩ් ටික තියලා වතුර ගහනවා. ගහපු ගමන් ඒ අවට හැදෙනවා මොකද්ද? එතිලීන් හැදෙනවා. අර පළතුරු දන්නෙත් නෑ උන් ඉදෙනවා. හරි. ඕකයි වෙන්නේ. ඒ කාබයිඩ් ගහන එකේ මේ හින අහිතකර කිමිකල් එකක් නෑ. තියෙන එකම දේ රානේ. රානේ මොකුත් රානේ. අලිගැට peer එහෙම දෙනවා වැලි තලප වගේ. කිසිම ලකයක් නෑ. එච්චරයි වෙන කිසි දෙයක් නෑ. හරි. එහෙනම් එතිලීන් ගැන දැනගන්න. ලියමු. බොහෝ ඵල වර්ග අපි දන්නේම නැතුව 7 විතර වුණාද නෑ නේද? බොහෝ ඵල වර්ග ඉදීම දිරිගන්වයි. ඊළඟ එක අංක 2